මේ ඉන්නේ මේ නෙටෝපිටිය සන්තුල හෝටල් එකට ඇවිල්ලා මූණ පෙන්නපා මූ හාමුදුරු කෙනෙක් විදියට සිවුර දාගෙන ඇවිල්ලා හැම එකාගේම ෆෝන් අරෝමේව සේර හොරකම් කරනවා. හොඳට මූණ බලාගන්නේ මුගේ. මේ කොයි විදි දැක්කත් මූ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මේ තංගල්ල සූර්යවැව වීරවිල මාතර ඒ අවට ඔක්කොම මූ හිමින වගේ ඉඳලා ඇවිල්ලා කැසියර් එකේ තියෙන ෆෝන් එක ලස්සනට අරගන්නවා. දෙතුන් සැරයක්ම try කරන මූ ගන්න ෆෝන් එක. සන්තුල් එකෙන් මට්ටුණයි කියන්නේ. උඹ කොහෙද හොරකම් කරේ? ඒකෙන් හොරකම් කරේ නැහැ? හොරකම් කරේ නැහැ? කියපන්. හොරකම් කරේ නැද්ද? හොරකම් කරේ කියපන්. මගේ ෆෝන් එක ගත්තද උඹ? මේ වගේ දේවල් පුතේ තවත් මීට පස්සේ කරන්න. තවත් ජීවිතේට මේ වගේ දේවල් කරන්නේ නැහැ. නෑ. උඹ නෙටෝ පිටියේ මට්ටු වුණා. ඔව් පුතේ. ඔව් පුතේ. උඹ පොරොන්දු වෙන්න ඕන තව මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. ජීවිතේ ගන්න නෑ පුතේ. කරෝති මොකද කරන්නේ? කරෝපේ මොල්ලා දාලා. උඹ මේ මට්ටු වුණා වගේ නෙවෙයි. උඹ තවත් ජීවිතේට නෙටෝ පිටිය 30 කතරගම පැත්තේ යන්නේවත් නැහැ පයින්වත්. ඔව් වගේ පුතේ. අහුවෙන්න බෑ උඹ. ඔව් බුදුසරණ වගේ පුතේ. බුදුසරණ ආම්දුරේ මේ අපි මේ අලියා මේ නෙටෝ පිටියේ සන්තුලේකේ ෆෝන් හොරකම් කරන්න ඇවිල්ලා දැන් මේ පරිස්සමට යවනවා. මේ ඩ්‍රයිවර් මහත්තයා මේ ඉන්නේ හොඳේ. මේ ඩ්‍රයිවර් මහත්තයා මේ මනුස්සයන් දන්න දෙයක් නැහැ. මේ අර අනිත් එක තමයි මුළු යටියන ඉඳලා මාතර දික් කරලා මේ සේරෝගේම මූ ෆෝන් හොරකම් කරනවා, කඩවල් වලට යනවා, කොරාණ ගන්නවා. අපි දැන් මේ මූ පරිස්සමට යවනවා. පොඩ්ඩක් සැලකුව ලොකුවට නැහැ. දැන් මූ පරිස්සමට යනවා. උඹ තවත් හොරකම් කරන්නේ නැහනේ. 30 පැත්තේ ඉන්නේ නැහැ, කතරගම පැත්තේ ඉන්නේ නැහැ. එතකොට දංගල්ලේ තංගල් එනවයි ජීවිතේට එන්නේ නැහැ නේ. එන පරිසම් කාලේ යනද හරි මේ කට්ටිය යනවා මේ ඔන්න අයි වෙන්නකෝ.